බලහත්කාර අතුරුදහන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ජිනීවාහි පැවැත්වෙන 29 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ පළමු වාර්තාව සමාලෝචනය කරනු ඇති. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් සමාලෝචනය සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහෙවනු ලබන අතර අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, අතුරුදහන් රුවන් පිළිබඳ කාර්යාලය, වන්දික වීමේ කාර්යාලය, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ස්ථීර මෙහෙවර යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් නියෝජිත පිරිස සමන්විත වනු ඇති. විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව සමාලෝචනය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ කමිටුව අතර දෙමුහුන් අන්තර් ක්‍රියාකාරී සංවාදයක ස්වරූපය ගනු ඇති. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතියට ශ්‍රී ලංකාව 2015 දෙසැම්බර් 10 වෙනිදා අත්සන් කළ අතර 2016 මැයි 25 වෙනිදා සම්මුතිය අනුමත කළේය. 2023 අගෝස්තු 23 වෙනිදා ශ්‍රී ලංකාව සම්මුතිය යටතේ සිය මූලික වාර්තාව ඉදිරිපත් කළ අතර සම්මුතිය යටතේ තම බැඳීම් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර ගෙනහැර දැක්විය. ඉදිරි සමාලෝචනයට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාවේ මූලික වාර්තාව සලකා බැලීම ඇතුළත් වේ. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.